समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ වෙලාවේ මේ පින්වතුන් සියලු දෙනාම අද මේ ස්ථානයේ රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ බුද්ධ භාෂිතය කියලා කියන්නේ ඒක අහන්න හිත නිවෙන්න ඕන. ඒක මානසිකාරය කරන්න ඇතුළාන්තේ නිවෙන්න ඕන. ඒක සාකච්ඡා කරන්න අවුල් වෙන්න බෑ. නිරවුල් වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා, ඒගොල්ලන්ට හිතෙනවා ඒගොල්ලන්ට හිතෙන එක හරි කියලා. පැවිද්දෙකුට උනත් එහෙම හිතෙන්න පුළුවන්. ගිහි අය හරියට ඉන්නවා එහෙම අය. හරියට ඉන්නවා, ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට හිතෙන එක හරි කියලා. එක්කෝ විශාල මානසික අවුලක් ඒක. එක්කෝ හිතාමතාම තියෙන උද්දච්චකමට වෙන තත්ත්වයක්. Tamanට හිතෙන එක හරි කියලා හිතෙනවා. දැන් මට දැන් එද්දි මේ මට පණිවිඩයක් පෙන්නුවා. එක කාන්තාවක්. එයා අපිට යොමු කරලා තිනව පණිවිඩයක්. එයා කියලා තියෙන්නේ අපි කියන ඒවා වැරදි. එයා හරි එක දන්නවලු. ඒ නිසා සාකච්ඡා කරන්න ඕනලු. මං කෝ ඉස්සල්ලා ඉක්මනට මේ පණිවිඩයක් යොමු කරලා තියන්නේ ඉක්මනට මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා. ඉක්මනට වහාම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න කියලා මේ පණිවිඩයක් යොමු කරන්න කියලා මම කිව්වා. ඇයි? ඊට පස්සේ වා කිසිම පදනමක් ඇතුව නෙමෙයි කියන්නේ. එයා නිකන් බුදුරජාණන් වහන්සේගේ සහෝදරිය වගේ වෙ කතා කරන්නේ. මේ කාමභෝගී ජීවිතේ ගිහි ජීවිතෙත් අනාථ වෙලා ඉන්නේ. මේ ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ තියෙන සම්බන්ධතාවල අවුලවත් ලියා ගන්න බෑ. එක්කෙනෙකුට එක්කෙනෙක් ප්‍රතිචාර දක්වන විදියවත් සංසුන්කමක් නැහැ. එකතු වුණ ගමන් කෙලෙස් විතර්ක කතා කරන්නේ. මේ නමුත් ධර්ම සංවාදයේ තියෙන්නේ අරහත්වයේ වගේ තත්වයක් අභියෝගයට ලක් වෙන විදියට. මේ පංචකාම ආස්වාදයෙන් ගැලවෙන්න බැරුව ඉන්න ගමන් ඔය කතා කරන්නේ. නිසා ඔය වගේ අර තමන්ගේ හිතලුද මට ඔක් කියන්න උමනා වුණේ තමන්ගේ අර හිතෙන ඒවා ඇත්තම කියලා හිතෙනවා. ඇයි එහෙම අපිට හිතෙන්නේ? අපි කොහොමත් විඥානයේ මායාවකට අහු වෙලා ඉන්නේ. දැනුත් අපි ලෝකයේ ස්ථිර වශයෙන් පිළිගත්ත මට්ටමක් ඇතුළේ ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ එතකොට. මේ හිත කියන පදේට නටන ගමන් තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ සිත අවබෝධ කරපු තැනක නෙමෙයි. අපි ඉන්නේ සිතින් මිදුණු තැනක නෙමෙයි. අපේ සිත තුළ කෙලෙස් ඇති නොවන මට්ටමක් කියලා එකක් අපට නැහැ. අපිට තියෙන කෙලෙස් ඇතිවන මට්ටමක්. කෙලෙසුන්ගේ මිදුණු මට්ටමක් අපට නැහැ. ඉතින් මේ මට්ටම ඇතුලේ අපට හිටි ගමන් ඔය හිතෙනවා, ඒ හිතෙන ඒවා ඇත්තම කියලා හිතනවා. පින්වත්නි, ඔය හිතෙන මට්ටම ඇත්තම මට්ටම කියලා හිතෙන එකට තමයි පෘථග්ජන මට්ටම කියන්නේ. පෘථග්ජනෙක්ගේ ස්වභාවය මොකද්ද කියලා ඇහුවොත්, පෘථග්ජනෙක්ගේ මේ පෘථග්ජන මට්ටම කියන්නේ මොකද්ද? හිතෙන ඒවා ටික ඇත්තම ඒවා ටික කියලා හිතනවා. ඕකට තමයි පෘථග්ජන මට්ටම කියන්නේ. ඒක ඇතුලේ කාමච්ඡන්දේ තියෙනවනේ. හොඳට බලන්න. හිතෙන ඒවා ඇත්තම ඒවා කියලා වෙනවා. එයාට හිතෙන ඒවට ආසයි. ඒ හිතෙන ඒවට ආසාකම තමයි කෙලෙස් කාමය කියන්නේ.
හිතෙනේවා ලෝකයේ තියනවා කියලා හිතෙන එකට තමයි වස්තුකාමී කියන්නේ. කෙලස්කාමී කියන්නේ හිතෙන ඒවා ටිකට ආසයි. හිතෙන කමට ආසා. හරි කැමැති සමහර අය ඉන්නේ කල්පනා කර කර වෙන මනෝ ලෝකවල තනියෙන් hina වෙනවා. තනියෙන් අඬනවා. සමහර අයගෙන් අපි අහන්නේ වට පිස්සුද මොකද තනියෙන් hina වෙන්නේ? කණ්ණාඩිය ළඟට ගිහින් තනියෙන් hina වෙනවා. ඇඳේ හාන්සිල් තනියෙන් hina වෙනවා. ඔෆිස් එකේ සීට් එකේ වාඩි වෙලා තනියෙන් hina නේ මානසික මේ මානසික අවුලකටම නෙමෙයි. අර Tamanගේ සිත තුළ පැන නගින සිතුවිලි ටික තියෙන්නේ. ඒ සිතුවිලි වලට ආසාවෙන් ඒ සිතුවිලි ඉපද වෙනකොට ඒ වාට ආසාවෙන් ඉන්නවා. සිතුවිලි වලට ආසාවෙන් ඔය ඉන්නවා. චින්තනාර්ථයට ඒකට තමයි ක්ලේශ කාම කියලා කියන්නේ. සිත තුළ සිතුවිලි ජනිත වෙනවා ඒවා කෙරෙහි කාමයක් ඇති වෙලා. ඒවා නැවත නැවත ආවර්ජනය කර කර සතුටු වෙනවා. ක්ලේශකාම. ඊට පස්සේ අර හිතෙන ඒවා ලෝකේ තියනවා කියලා හිතෙනවා. හිතෙන ඒවා ටික තියෙන්නේ. ඒවා මේ එළිය ලෝකේ තියනවා කියලා හිතෙනවා. ඒ හිතෙන ඒවා ටික එළිය ලෝකේ තියනවා කියලා හිතෙන එකට අපි කියන්නේ වස්තුකාමය කියලා. ඒවට ආසා වෙනවා. ඔය දෙකම පැන නගින්නේ කාම ඡන්දේ නිසා. කාම ඡන්දය. එතකොට ව්‍යාපාදය කියන්නේ ඉතින් ඇත්තටම පින්වත්නි ඒවා මේ අර හිතෙන ඒවා ටික ඇත්තම කියලා හිතුණාට පස්සේ වෙන එකක්. ඒ හිතෙන ටික ඇත්තම කියලා හිතුණාට පස්සේ ඒවා ලෝකයේත් එක්ක ගලපන්න සංසදන්න බලනවා. එතකොට සැකේනවා. ඒ හිතෙන විදිහට ලෝකේ නෑනේ. හරියට සැකේනවා. විචිකිච්ඡාව නීවරණ ඔක්කොම. ඒකනේ නීවරණ මැඩපවත්තන්න ඕන කියලා ධර්මයේ කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. සැකේනවා අයියර හිතෙන ඒවා ටික ඇත්තම කියලා හිතුණාට පස්සේ ඒක ලෝකෙට ගලපලා බලනකොට ලෝකේ වෙන එකක් වගේ හිති ගමන් පේනවා. හිතෙන එකේ වෙන එකක් වගේ. එතකොට සැකේ උපදිනවා. සැකේ උපදිනවා. ඔන්න ඕක තමයි පෘථග්ජන මට්ටම. මේ ගොඩාක් අය ඉන්නේ පෘථග්ජන මට්ටමේ. ඒතර පෘථග්ජන මට්ටමින් ඉස්සරහට එනකොට එනවා මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක මට්ටම. අහන එක ඇතුලේ පොඩි ආර්ය බවක් තියෙනවා. අහන එක ඇතුලේ පොඩි ආර්ය ගතියක් එනවා. ඒ ආර්ය ගතිය කියන්නේ පොඩි ආර්යයි කියන මට්ටම එනවා. නමුත් නැවත නැවත පෘථග්ජන මට්ටම පැන නගිනවා. ඇයි බණ විතරනේ අහන්නේ සුතවත්කම විතරනේ තියෙන්නේ. ඒතර ඒක ඇතුලේ තමයි ආර්ය ශ්‍රාවක මෙන්න අහලා මේක දැනගන්න. මොකක්ද දැනගන්නේ? මේ හිතෙන මට්ටම වෙන එකක්, ලෝකේ මට්ටම වෙන එකක්. ලෝකයේ තියෙන මට්ටමෙන්ම හිතුනොත් ඒකට මොකද්ද කියන්නේ? ලෝකේ තියෙන මට්ටමෙන්ම හිතෙනවා. ඒකට තමයි කියන්නේ අරහත්ත්වය කියලා. අරහත්ත්වය කියන්නේ සිත තුළ පැන නගින තත්වයක්. බැලුවම හොයන්න බෑ. වාඩි වෙලා ඉන්න විදියෙන්, ඇවිදින විදියෙන්, වළඳන විදියෙන්, කතා කරන විදියෙන් හොයන්න බෑ. අද මිනිස්සු හොයන්නේ කතා කරන විදියෙන්නේ. දැන් බණ කියන විදිය බලලා කෙනෙක් හිතන්න පුළුවන් ඔය නම් රහත් වෙලාමයි කියනවා ඇත්තේ. එහෙම හිතෙන්න පුළුවන්. දැන් කියන්නේ භික්ෂුව බණ කියනවා. ඒතකොට එයාට හිතෙන්න පුළුවන් ඔය රහත් වෙලා ඔය බණ කියන්නේ. එයා අරහත්ත්වේ දන්නෙත් නැහැ. රහත්කම ගැන මොකක්වත් දන්නෙත් නැති කමට ඔය කියන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. ඇවිදින විදියෙන් කියන්න පුළුවන්. ඔය නම් රහත් වෙලා වෙන්න ඇති. කැලේ ඉන්නවා. රහත් වෙලා ඔය කැලේ ඇත්තේ. කොච්චර කැලේ ඉන්න පුළුවන්ද? කෙලස් ගැන කල්පනා කර කර. කැලේ ඉන්න පුළුවන්. ඒක තේරෙනවා කැලෙන් එළියට ආපු දවසට. කැලෙන් එළියට ආවම ඕක තේරෙනවා. මන් දන්නේ එක හාඳුරු කෙනෙක් හිටියා. ඒ හාඳුරෝ මේ රජයේ සේවයක් කරලා පැවිදි වුණේ. වෘත්තිය කියන්නේ මොකද මේ බණ අහන්න පුළුවන් යා. ඇහුවොත් එම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මං වෘත්තිය කියන්නේ ආම්බෙන් හරි මේව ඇහුනොත් එහෙම
විවාහ වෙලා දරුවෝ 3 දෙනෙක් හිටියා. එහෙම දෙයක් දැනගත්තත් කමක් නැහැ. ඉතින් මං කියනවා හම්බුණාවත් එයාට ඒ සංඝයා වහන්සේට මම කියනවා අනේ ඔහොම ඉන්න එපා. මේ ළඟදිත් කිව්වා. මේ පාසන්නේ මුණ ගැහුණාම කෝ බලන්න කොච්චර පටලවගෙනද කියලා කිව්වා. එතකොට දැන් ඒ හාමුදුරුවෝ හිටියේ කැලේමයි පින්වත් ආරණ්‍යෙම හිටියේ. ඒ කියන්නේ පැවිදි වුණෙත් විශ්‍රාම වැටුප නෝනට හරවලා මාන වුණේ. ඉතින් මේ ළඟදී මට කිව්වා බැඩන්නේ සෝනාස මේ පවුල් නම් අතෑරිච්ච එකම හොඳ. ඇයි මං කෝ ආයකතු හොඳයිනේ එහෙම හිතෙන එක. ඇයි කියලා ඇහුවා. මේ රුපියල් 1000ක රීලෝඩ් එකක් දාන්න කියලා නෝනට කිව්වා තවම නෑ දාලා නෑ බලන්න වැඩක් නෑනේ. මං විශ්‍රාමයට බලන්න පින්වත් කොතනද එයා ඉන්නේ කියලා. නෝනට කිව්වලු රීලෝඩ් එක දාන්න කියලා. දැන් මේ අතෑරලා ඇවිල්ලා. ස්ථීරව සමහර විට ආයෙත් නෝනත් එක්ක ඇයි හොඳයිකමක් හදාන්න ගෙදරට යන්න බැරි නෑ. ඇයි ඉතින් මේ හිත එහෙමනේ. මේ හිතේ ස්වභාවය පින්වත්නි යන්නේ බඳු ස්වභාවය. ඉතින් යා මහ විශාල කැළඹිලා. එහෙට යනවා මෙහෙට යනවා කලබලෙන්. ඊට පස්සේ මම ඒ කලබලෙයි කියලා ඇහුවාම තමයි කිව්වේ රීලෝඩ් එකක් දාන්න කියලා නෝනට කිව්වා. එතකොට එයාට අර අතීතයේ සම්බන්ධ ගොඩාක් විතර්ක එනවා. මම වැටුපහරවලා ආවා. මං එකකින් සතයක්වත් දැන් ගන්නෑ. මට පින් සිද්ධ වෙන්න එයත් ජීවත් වෙන්නේ. ඒකෙන් රුපියල් 1000ක් දාන්න කිව්වම ඇයි යාට ඒක කරන්න බැරි වගේ මහ විශාල අවුලක ඒ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ වුණාට ඉන්නේ ආරන්නේ. පාත්‍රය යතේමයි. හැමදාම දවල්ට පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ. මම හොඳට දන්නවා. හැමදාම පිණ්ඩපාත. මේ කොළඹාවත් පිණ්ඩපාත යනවා. එහෙනම් පාත්‍රය අතේ තියෙන විදිය අනුව කියන්න බෑ. හැබැයි ඉතින් පිණ්ඩපාත යන එකට අපි ප්‍රශංසා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන දෙයක් ඒක. නමුත් මිනිසු බැලූ බැල්මට හිතන්න පුළුවන් අනේ මේ පන්සල ඉන්න හාරුණ හරි දුසිල්ලොති මෙන්න සිල්ලොතු මේ ඉන්නේ පාරේ කියලා. නමුත් ඉතින් කතා බස් කරන ඇසුරු කරන අපි දන්නවා එයා කොතනද ඉන්නේ කියලා. ඊට පස්සේ පින්වත්නි ඕකේ තව රසවත් තැනක් තියෙනවා. ඇත්තට මේ හොඳට ජීවිතේට ගන්න ඒ ස්වාමීන් වහන්සේ එක්තරා අසනීප තත්වයකින් පෙළෙනවා. ඒක ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍ය නික්මෙන්ට ඒක පාවිච්චි කරනවා. ඒ ආරාමෙන් එළියට එන්න එයා පාවිච්චි කරනවා මම මේ අමාරුයි මම මේ හොස්පිටල් එකට ගිහින් එන්න කියලා එළියට ඇවිල්ලා අඳුරන තැන්වලට යනවා. හිතවත් තැන්වලට යනවා. ගිහින් එක හිතවත් තැන්වලට ගිහින් ඒ අයත් එක්ක කතා බස් කරලා ඒ සල්ලි එහෙම ඒගොල්ලන්ගේ සල්ලි ඉල්ලන්නේව මොකක්වත් නැහැ. කඩා වඩා ගන්නත් නෙමෙයි යන්නේ. අර ගිහි ගතිය එනවා ධර්මයේ ඇතුලේ පැලවෙන්නේ නැති වුණාම. පැවිදි වුණත් වැඩන්නේ. ආරණ්‍ය හිටියත් වැඩන්නේ. පාත්‍රය අතේ තිබ්බත් වැඩන්නේ. ඒ වයින් සත්‍ය අවබෝධයේ සම්බන්ධ தත්වයන් හොයන්න යන්න එපා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මේ මා සත්පුරුෂ විදියට මිනිසුන්ගෙන් කඩා වඩා ගන්න හිතලා එහෙම නෙමෙයි. එහෙම කවදාවත් ඒ ස්වාමීන් වහන්සේට අදහසක් නැහැ. මිනිසුන්ගෙන් මොන හරි කඩා වඩා ගන්න ඕනේ මොකක්වත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ හැබැයි ආරණ්‍යයේ ඉන්න ඉතුරු අයට කියනවා මේ මන අසනීප මම මේ අසනීපෙන්නේ පෙලෙන්නේ කියලා. ඒ අසනීපය ප්‍රවර්ධනය කරලා තියෙන්නේ. ඒ ආරාමේ. ඒතර අර ඉන්න අයත් හිතනවා මේ මේකට යන්න එපායි නිතර කියලා. නමුත් එයා යන්නේ හොස්පිටල් එකටවත්. එළියට ඇවිල්ලා අර පරණ ඇඳුනුම්කම් තියෙන ඒ කාලේ වැඩ කරපු අය ඒ වැඩ කරනකොට හිතවත් අය ඉන්නවනේ එකට හිටපු අය. ඒගොල්ලන්ගේ ගෙවල් වල එහෙම ගිහින් කතා බහ කරලා තේ එකක් එහෙම කාර්යය බීලා ඊට සල්ලි එහෙම ගන්න බලන්නේ නෙමෙයි. ආර්ථික අරමුණක් නැහැ. නිකන් කැරකිලා යනවා වෙනසකටත් එක්ක. එතකොට දැන් ඔන්න ඔය මට්ටම තියෙයි. ඉතින් මම බැලුවා ඔච්චර පටලවගෙනද දැන් මේ පැවිදි වයසට ගිහින් පැවිද්දට එනවා කියන්නේ යා හරි පරිණතයිනේ. කාමභෝගී ජීවිතය ඇතුලේ මහ විශාල අත්දැකීම් පරාසයක් තියෙන කෙනෙක්නේ. එයාට ආයේ ලෝකේ පැත්තට හැරෙන්න උවමනාවක් නැහෙනි පින්වත්නි. ඇයි ලෝකේ ගැන හොඳට දන්නුම් තේරුම් තියෙන මිනිස්සෙක්නේ. එහෙම එතකොට ඒ වගේම නිකන් නූගත් මිනිහෙක් නම් කමක් නෑ. නූගත් කෙනෙක් නම් කමන්නේ.
එතකොට මේ ඒවා ගැන හරියට හෙවිල්ලක් සෝදිස්සියක් පැවිද්ද ඇතුළෙත් එන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අර පැවිද්දට අදාළ මූලික ධර්මයන් පෝෂණය නොකොට පැවිදි ස්වરૂපේ විතරක් නඩත්තු කරනවා. ස්වરૂපේ නඩත්තු කරනවා. දැන් ලංකාවේ මිනිසුන්ටත් ඕවා තමයි රසවත්. ඇයි? ස්වરૂපේ නඩත්තු වෙනව නම් ඇති. ස්වરૂපේ තියෙන ඒක නඩත්තු වෙනව නම් ඇති. ඇතුලේ මොනවා තිබ්බත් අපිට වැඩක් නැහැ. ඒතර ඒ නිසා ස්වરૂපේට රැවටිලා කොච්චර යනවද? ඒකනේ ලංකාවේ පන්සල් ඔච්චර ලස්සන වෙලා තියෙන්නේ. ලංකාවේ පන්සල් ගොඩාක් මේ විචිත්‍රවත් වෙලා තියෙන්නේ. පන්සල ඉතින් කොහොමත් හිත නිවෙන විදියට තියෙන්න ඕන. නමුත් සමහර පන්සල් බලන්නකෝ. ඒවා හරි පුදුම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන නම් ඊටාම් පිළිවෙලට ඕනම තැනක තියෙන්න ඕන. නමුත් පින්වත්නි සමහර පන්සල් තියෙනවා මේ පයට පෑගෙන සඳකට පාන විතරක්. ඒකටම කෝටි ගණන් වියදම් කරපු පන්සල් තියෙනවා. සඳකඩ පාන වෙනුවෙන් එච්චර වියදම් කරපු තැන් තියෙනවා. ඉතින් ඒවා දැක්කාම මිනිසුන්ට හිතෙන්නේ මෙන්න පන්සල් අපේ පන්සල වැඩක් නැහැ. ඒතර මිනිස්සු බලන්න, ඒ කියන්නේ අර බලන්නකො බාහිර ස්වરૂපේ විතරයි මිනිස්සු බලන්නේ. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට මාර්ගඵල අඩු උනේ. ඒගොල්ලෝ ඇතුළ බලනවා වෙනුවට එළිය බලාපු එකට. ඇතුළ බලන එක තමයි මගඵල. එළිය බලන එක කෙලෙස් නිසා වෙන එක. කෙලෙස් නිසා. ඉතින් මේ පන්සල් හරිම ලස්සනයි. සමහර පන්සල් තියෙනවා ලස්සනයි. ලස්සනට තියෙන්නත් ඕන පන්සල. උතට තියෙන්න ඕන. හරිම පිළිවෙලට තියෙන්න ඕන. හැබැයි සඳකට පහනට කෝටියක් විතර වියදම් කරනවා. ඒක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. පිළිවෙල පිරිසුදුකම කියන එක බුදුරජාණන් හරියට අගය කරපු එක. පිළිවෙල පිරිසුදුකම තියෙන්න ඕන. එතකොට මේ පිළිවෙල පිරිසුදුකම තියෙන්න ඕන. නමුත් පිළිවෙල පිරිසුදුකම කියන්නේ සඳකට පහනට කෝටියක් විතර වියදම් කරන එක නෙමෙයි. එහෙම නෙමෙයි කියනවනම් මට පෙන්වන්න පුළුවන් එහෙම තැන්. නමුත් පිළිවෙලට තියෙන්න ඕන. හොඳට ඉදිකිරීම කරලා තියෙන්න ඕන. මොකද මේක නිගණ්ඨාරාම නෙමෙයිනේ. මේවා මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයනේ තියෙන්නේ. ඊතා සුවසේ අවබෝධය කරා යන්න පුළුවන් විදියටනේ ධර්මයේ අපට බුදුරජාණන් වහන්සේ මතු කරලා දක්වලා තියෙන්නේ. ඒකනේ කියන්නේ සුඛා පටිපදා කියලා. හරීම සුව පහසු ප්‍රතිපදාව, සුව පහසු කායික චර්යාවක් තුළ පහසු විහරණයකින් ප්‍රතිපදාවට සමවැදිලා සුවසේ අවබෝධය කරා යන්න තියෙන. දුක් විඳලා දුක්ඛා පටිපදා, කිප්පා විඤ්ඤා, දන්තා විඤ්ඤා කියලා දෙකක් තියෙනවා තමයි. නමුත් දුක් විඳ මේ ධර්මයක් දියුණු කරන්න ඕන කියලා එකක් නැහැ ඇත්තටම. ධර්මයේ දියුණු කරන්න ඕන සුවසේ ධර්මයේ දියුණු කරන්න ඕන. එතකොට මේ සුවසේ ධර්මයේ දියුණු කරනකොට, සුව පහසුවෙන් ධර්මයේ දියුණු කරනකොට ඉතින් සංඝයාගේ පහසුවක් තියෙන්න ඕන. ඒ පහසුව කියලා කියන්නේ සම්ප්‍රදායෙම නෙමෙයි. සම්ප්‍රදාය නෙමෙයි. පහසුව කියන්නේ සම්ප්‍රදායයටම වැඩ කරන්න ගියොත් එimhe අද අමාරු වැටෙනවා. මට මතකයි එක ආරාමයක් තිබ්බා. ඒ හාඳුරෝ බලන්න මේ සමහර ඒවත් එක කොච්චර පැටලෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ දායකයෝ කතා මිනිසුත් ඕවට හරියට සාදු කියලා සාදුකාර දෙනවා. ඒ හාඳුරකෝ මේ බෑ මේ අපි හදන්න ඕන ඒ කාලේ කුටි වගේ. ඉතින් මං කෝ ඒ කාලේ කුටි වගේ හදන්න එපා. මම ඒ කාලේ කුටි වගේ කොහොමද අපි හදන්නේ මේ මැටි වලින් කිව්වා. මැටි වලින් තමයි කුටි හදන්නේ. මං කෝ මැටි වලින් හදන එක හරි අවදානම්. අමාරුයි ඒක. වැඩි කල් පවතින්නේ ආය හදින්න වෙනවා. නමුත් මේ දැන් මේ ආරණ්‍යෙම ඉන්න හාඳුරු කෙනෙක් නෑ එහෙම හදන්න ඕනේ. මං කෝ හොඳයි එහෙනම් එහෙම හදන්න කියලා. ඊට පස්සේ උදේ හැමදාම නැගිට්ටාම වැඩේ මොකක්ද දන්නවද? වේයෝ කඩන එක අර ස්වාමීන් වහන්සේගේ. දෙපොට සිවුර පැත්තකින් තියලා තිබුණ උදේට වේයෝ බැඳලා ඉවරයි සිවුරත් එක්ක අල්ලලා. උදේම ඉතින් මේ ස්වාමීන් වහන්සේ 6ට විතර ඔක්කොම අතුපතු ගාලා ඉවර වෙලා කරන්නේ අර සිවුරේ වේයෝ ටික අයින් කර මහ මොන පීඩාවක්ද පින්වත්නි. ඒ නිසා පින්වත්නි එළියේ බලනකොට තමයි අතීත එළියේ තිබ්බ විදියයි දැන් එළියේ හදා ගන්න ඕන විදියයි ඔක්කොම එන්නේ. හැබැයි අපි පින්වත්නි ඇතුළ බලන්න පුරුදු වුණොත් Tamanගේ අභ්‍යන්තරයේ දෙස බලන්න හුරු වුණොත් ඒකෙන් තමයි දුක නිමා වෙන්නේ.
ඒ නිසා ওই පින්නතුන්ලා ඊට බරපතල අදහසක් අරගෙන ගෙදරවල් වලට යන්න ඇතුළයි බලන්න ඕනේ. අභ්‍යන්තරයේ පවතින කෙලෙස් වලට අභියෝග කරන එක තමයි බුද්ධ ශාසනයේ ක්‍රමය. එතකොට ඇතුළ බලනකොට ඇතුළේ දැන් තියෙන தત્ත්වය තියෙන්නේ. ඇතුළේ ওই තියෙන தત્ත්වේ නඩත්තු කරන්න එපා. ඇතුළේ තියෙන தત્ත්වය නෙමෙයි ඒ ඇතුළේ තියෙන தত্ত্বය අවබෝධ කරගන්න. ඒක නඩත්තු කරන්න එපා. බුද්ධ ශාසනය කිසිවක් නඩත්තු කරන්න එපා. බුද්ධ ශාසනයේ පුළුවන් තරම් එයා කරන්න ඕන දෙයක් තමයි පුළුවන් තරම් අතහැරෙන්න දෙන එක ලෝකය. ඒ ලෝකේ අතහැරෙන එකට ප්‍රශංසා කරන එක, ඒ අතහැරෙන එක කියන එක ඉතා හොඳම දෙයක් විදිහට දකින්න එක. ලෝකේ සමහර සලකන්නේ නැහැ ඒක. ලෝකයේ අතෑරින එක හොඳ දෙයක් විදිහට සලකන්නේ නැහැ. ලෝකේ කැමති ග්‍රහණය වීමට, එකතු වීමට, රැස්වීමටයි ලෝකේ කැමති. ලෝකේ හැම වෙලාවකම කැමති රැස් වෙන එකට. මොනවද රැස් වෙන්නේ? සංකාර රැස් වෙන එකට කැමති. ඇතුලේ සංස්කාර රැස් වෙනවට නෙමෙයි එළියෙත් රැස් වෙනවට කැමති. එහෙනම් ඇතුලේද එළියේද රැස්වීමට තමයි ලෝකේ කැමති. හොඳට බලන්නකො ඇතුලෙත් රැස් වෙනවට කැමති. මොනවද ඇතුලේ රැස් වෙන්නේ? සංස්කාර. එළියෙත් රැස් වෙනවට කැමති. එළියෙත් කට්ටියම ගොඩාක් එක්ක ඉන්නනේ කැමති. ගොඩාක් එක්ක ඉන්න තමයි කැමති. වයසට ගියත් හරි කැමති කවුරු හරි කතා කර කර ඉන්න. නැත්තම් නිකන් පාළුයි වගේ දැනෙනවා. කවුරු හරි ඉන්න ඕන. කතා කර කර ඉන්න ඕනේ ඇත් එක්ක. ඇයි? මේ රැස්වීමට තමයි කැමති. අතහැරීමට කැමති නැහැ. එතකොට අභ්‍යන්තරිකව අபிසංස්කාර රැස් වෙනවටත් කැමති, එළියේ පිරිස රැස් වෙනවටත් කැමති. ඒකනේ අම්මා කෙනෙක් අලුත් අවුරුදු වෙනකම් බලන් ඉන්නේ. ඇයි මුණුබුරොයි දරුවෝයි ඔක්කොම එනවනේ. කැවුම් පුච්ච මොන කර්මයක්ද පින්වත් නේ අලුත් අවුරුද්ද කියලා මිනිසු කරන්නේ. එතකොට ඇයි රැස්වීමට ආසයි. රැස් වෙන එකට කැමති. ඊට පස්සේ යාට මේ දැන් මහ විශාල දුකක් නේ අබාරගන්නේ. දැන් බලන්න දෙන්නයි නම් ගෙදර ඉන්නේ. පහසුයිනේ. 20ක් විතර උයන එකම කොච්චර අමාරු වැඩද. නමුත් එයා ඒකට ආසයිනේ. ලෝකයේ ස්වභාවය ඒකයි නිවන් දකින්න බෑ. හේතුව වෙන්වීමට නෙමෙයි, වියෝගයට කැමති නෑ. සංයෝගයට කැමති. මොනවද සංයෝගය? පුද්ගල සංයෝගය සහ කෙලෙස් සංයෝගය. පුද්ගලයෝ අතර බාහිර සුසංයෝගයක් ඇති වෙනවා. ඇතුලේ අபிසංකාරවල සංයෝගයක් ඇති වෙනවා. සංස්කාර රැස් වෙන විදිහට හිතන්න ගන්නවා. කල්පනා කරන්න ගන්නවා. මෙන්න මේ සංයෝග වීම කියන එකට ධර්මයයි අයිති නෑ. සංයෝග වීම කියන එකට අයිති සසර. සංසාරයේ තමයි අයිති. එතකොට දැන් වියෝගය කියන එක තමයි ධර්මයට කිට්ටු. වියෝගය. මිනිසු වියෝගය කියන එකට ආසා නෑනේ. වියෝගය කියන එකට ඒක මිනිසුන්ට හරි තදබල කනස්සල්ලක්. වියෝගය. නමුත් වියෝගය තමයි ධර්මයට කිට්ටු. සුසංයෝගයේ ධර්මයට කිට්ටු නෑ සංයෝග වීම. සංයෝගය කියන එක ධර්මයට කිට්ටු නෑ. සංයෝගයේ සසරටයි ළඟ. වියෝගය තමයි නිර්වාණයට ළඟ. ඒ නිසා වියෝගය පිළිබඳව අපි ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. වෙන්වීම පිළිබඳ නිතර සිහි කරන්න ඕන. වෙන්වීම පිළිබඳව විදර්ශනා කරන්න ඕන. ඊයේ ලෝකයක් වෙන් වුණා, අද ලෝකයක් වෙන් වෙනවා, හෙට හම්බ වෙන ලෝකයේද වෙන්වීමට නියමිතයි කියලා විදර්ශනා කරන්න ඕන. නමුත් ලෝකේ එකට කැමති නැහැ. ලෝකේ කැමති මොකටද? එකතු වෙන්නයි ලෝකේ ආසා. ඒක රාශී වීම, රැස්වීමටයි ලෝකේ ආසා. ඒකට ආසා පින්වත්නි මේ නිවන් දකින්න එක මහා අමාරු දෙයක් වෙන්නේ. හරියටම ධර්මයේ මුණ නොගැහුණාම. ඒතකොට දැන් අපි කාරණා තුනක් තමයි කිව්වේ දැන්. අපි මේ කියාපු දේවල් වල. එතකොට දැන් මූලික தත්ත්වය තමයි එළියේ බලන එක වෙනුවට ඇතුළ බලන්න පටන් ගන්න ඕන. ඊට කලින් අපි කිව්වා එළියේ තියෙන විදියටම ලෝකයේ දකින්න පුළුවන් නම් ඒක තමයි නිකලෙස්කම. නමුත් අපි අසුරුතවත් පෘථග්ජනෙක් විදියට හිතනකොට මොකද්ද වෙන්නේ? අපි හිතෙන දේ ලෝකෙට අයිති කියලා හිතනවා. හිතෙන දේ ලෝකෙට අයිති කිව්වම සසර ලෝකේ තියෙන මට්ටමම අපි සිතින් අඳුන ගන්නවා නම් ඒක නිර්වන. මොකද්ද සසර කියන්නේ? ලෝකය හිතෙන මට්ටම ලෝකෙට අයිති කියලා හිතෙනවා. එයාට හිතෙන විදිහට ලෝකෙ වෙනස් කරන්න හදනවා. බලන්නකො මිනිස්සු.
එයා ඊට පස්සේ එයා හිතෙන විදිහට ලෝකේ වෙනස් කරාට කමන්නේ. ඊට පස්සේ පින්වත්නි මේ ලෝකෙන් ආස්වාදයක් එයි කියලා බලාගෙන ඉන්න ඕනි. වෙනස් කරලා ලෝකෙන් ආස්වාදයක් එයි කියලා. ඉතින් වෙනස් වීම ඒ කියන්නේ ඒක හරි පුදුම දෙයක් පින්වත්නි. මේ සසර ස්වභාවය තමයි මේ සංසාරික తত্ত্বය තමයි ලෝකය තියෙන විදියට අඳුනගන්න බැරි එක. ලෝකේ තියෙන විදියටම නම් අඳුනගන්නේ. තියෙන විදියටම අඳුන ගන්නවා නම් රාග ද්වේෂ මෝහ හටගන්නේ. එයා අඳුන ගන්න විදිය ලෝකෙට අයිති කියලා හිතෙන එක. එයා හිතන විදිය ලෝකෙට අයිති කියලා හිතෙන එකට මොකද කියන්නේ? ඒක තමයි සසර කියන්නේ. එයා හිතන විදිය ලෝකෙට අයිති කියලා ඔයාලා හිතන තාක්කල් සසර නිමා වෙන්නේ නැහැ. බලන්න හරි සරලයි කතාව. ඊට පස්සේ එයාට හිතෙන එකට ආසා කරනවා. ඒකට කියන්නේ කෙලෙස් කාමය. හිතෙන එකට එයාට හිතෙන එකට එයාගෙම හිතින් ආසයි. බලන්න මොන තරම් දුර්වලයිද කියලා. තමන්ටම හිතෙන දෙයට තමන්ගේම සිතින් ආසයි. ඒකට කියන්නේ මොකද්ද? කෙලෙස් කාමය. එයාට හිතෙන දේ ලෝකෙට අයිති කියලා ලෝකෙටත් ආසයි. වස්තුකාමයි. ඔන්න ඔය කෙලෙස් කාමය සහ වස්තුකාම, ක්ලේශකාම, වස්තුකාම. ඔය කාරණා දෙක මතින් තමයි මොනවද මෝරන්නේ? නීවරණ. සැකේ මෝරණයි අර හිතෙන එක ලෝකේ තියනවද නැද්ද කියලා බලනකොට නිකන් ලෝකෙත් නෑ වගේ. ලෝකේ වෙන එකක් වගේ. ඒතකොට සැකේනවා හිතේ. ඒතකොට යාට හිතෙන විදිහට ලෝකේ නෑනේ, කේන්ති යනවා. දෝමනස් වෙනවා, ව්‍යාපාදේ. නීවරණ. එනනම් මේ යථාභූත ඥානය යථාර්ථවාදීව කල්පනා කරන එක. යථාර්ථවාදීව ලෝකේ දකින්න එක, යථාර්ථවාදීව ලෝකේ අඳුන ගන්න එක ඇතුලේ පින්වත්නි මහ පුදුම දෙයක්. කෙලෙස් ඔක්කොම කඩාගෙන වැටෙනවා. මේ අපි තුල හටගන්න කෙලෙස් ටික ඔක්කොම කඩාගෙන වැටෙනවා. මේ යථාර්ථය පිළිබඳ මේක හොඳට අහන්න අවබෝධ කරන්න අනේ ලෝකේ තමන්ගේ වාසඟේ තියන්න හිතෙන්නේ. ඇයි ආ දාන්නෝ ලෝක අනාත්ම බව. එතකොට දැන් ඒකේ අපි අතුරු කාරණේ විදිහට කිව්වේ මොකද්ද? ඒ නිසා පින්වත්නි ඔබලා ලෝකේ දිහා බලන්න එපා, හිත දිහා බලන්න. ලෝකේ වෙනස් කරන්න දඟලන්න එපා. මේ සිත වෙනස් කරන්න බලන්න. එතකොට සිත වෙනස් කරන්න බෑනේ. සිත වෙනස් කරන්න බැරි නිසා සිතට තියෙන විකල්පයක්. මොකද්ද? සිත අවබෝධ කිරීම. සිත අවබෝධ කිරීමෙන් සිත නිරුද්ධ වෙනවා. ඔන්න ඕක තමයි බුද්ධ ශාසනයේ ඊතා ප්‍රවේසම් සහගත රහස. ඒක පරිසම් සහගත රහසක් කියන්නේ හරියටම අහුන්නේ නැත්නම් අනිත් පැත්තට. ධර්මයේ කියලා අල්ලගත්තොත් තව වෙන එකක්. පින්නත්නි යාට ඒ අල්ලගත්ත දෙයම යාට හානියක් කරනවා. ප්‍රවේසම් සහගත රහසක් මේක. රහසක් කියන්නේ හැංගිලා තියෙන එකක්. ප්‍රකට නෑ ලෝකේ. රහස් හැංගවිලානේ තියෙන්නේ. ප්‍රකට නෑ මේ තේරෙන්නේ නෑනේ හැමෝටම. මෙච්චර කියලා තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මෙච්චර සරලව කියලා තේරෙන්නේ නෑ මිනිසුන්ට. ඉතින් මෙච්චර සරලව කියලා පින්වත්නි මේ කතාව තේරෙනවා නම් ඒ කියන්නේ මේ තරම් සරලව කියලා පින්වත්නි මේ කතාව තේරෙනවා නම් මිනිසු මේ වැටෙන්නට රණ්ඩු වෙයිද? වැටෙයිනි වලට මිනිස්සු අමනාප වෙයිද? අමනාප වෙන්නේ නැහැ. මේ පුදුම විදියට මට මතකයි එක වතාවක් මේ ඒගොල්ලන්ගේ කෝන්තරේ තමයි ලොකු මී ගහක මී ඇට වැටෙනවනේ. මී වැටෙනකොට එහා පැත්තේ වටේ අය අහුලනවලු. ඒ නිසා මේ මිනිස්සු මී ගහ කපලා දාලා. මහ රූස්ස මී ගහක්. ඔන්න ඔය මට්ටමේ තමයි පෘථග්ජනයාගේ වැඩ. ඕකම මිනිස්සු කියනවා මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්තා වගේ කියලා. ඒ වගේ බෝම් මෝඩ ගොංකන් තමයි සසරට ආйти. සත්‍ය අවබෝධය කරා යන කෙනා එහෙම නෑ. හරිම ස්වෛරී. හරිම නිවහල්. ආයෙ පැත්තට වැටෙනවා නම් ඔයා හුල ගන්න කමන්නේ. අමුතුවෙන් විතරක හදන්නේ. දැන් අපි හිතමුකෝ එහා පැත්තට වැටෙන්න එකේ අහුලගෙන යනවා. අපිට පේන්නෙත් නැතුව අහුලගෙන යනවා කියමුකෝ. සමහරට මේ පේන්නේ නැතුව අහුලගෙන යන්නේ මේ මනුස්සගේ අහිංසක කමට. හැයි දැක්කොත් අහුලන්න එපා කියයි. එච්චරයි. ඒකට
හොරෙන් අහුලන්නේ උදෙන්ම නැගිටලා දැන් මේ මීයට උදෙන්ම වැටුණාම මේ අහුලගෙන යනවලු. මේ අවුරුදු 200ක් විතර පරණ මී ගහක් කපලානේ මේ මිනිස්සයාගේ තියෙන මෝඩකමට. මහා රූස්ස මී ගහක්. ඉතින් මේ ඒකට හේතුව ඒක වැටමායි මේ තියෙන එහා පැත්තට වැටෙනවලු අතු තියෙන ඒවායි. දැන් එහා පැත්තට වගේ මේ පැත්තටත් වැටෙනවා ඇතිනේ. එතකොට දැන් ඒ එහා පැත්තට වැටෙන ටික අහුලගෙන යන්නේ රහසින්ලු. උදේම අහුලගෙන යනවා හොරෙන්ම ඇවිල්ලා බලන්න කපටිකම කියනවා. ඒ රහසින් අහුලගෙන යන්නේ මිනිහෙක්ගේ තියෙන අහිංසකකමටනේ. අනේ මේක දැක්කොත් අහුලන්න එපා කියයි. අනික මීයට ටිකක් අහුල ගැනීම මේ ප්‍රකෝටි ගානක ලාභයක්ද මිනිහෙකුට. ඒ මමත්වයේ පැන නැංගට පස්සේ ඒ මමත්වයෙන් ලෝකේ අඳුරු වී යනවා. සත්‍ය හැඟවී යනවා. එතකොට ඉදිරිපත් වෙන්නේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ. අවිජ්ජා දෝමනස්ස තමයි ඉදිරිපත් වෙන්නේ. ඇලීම් ගැටීම්. ඊට ගැටෙන්න පුළුවන් ලෝකයක් පේනවා. අර සරුවාකාර උපේක්ෂාවක් තිබ්බට පස්සේ අර උපේක්ෂාවක් තිබ්බාම අනේ ඔහෙට ටිකයි වගේ වැටෙන්නේ නේද මෙහෙනුත් ටිකක් දෙන්නම් කියලා දෙන්න පුළුවන්. ওই පැත්තේ වාටත් මීයට වලින් උමනාවක් තියනවා වගේ නේද බොහොම පොඩ්ඩයි නේද ওই පැත්තට වැටෙන්නේ මෙහෙනුත් ටිකක් දෙන්න කියලා දෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් මට්ටම එනවා. ඉතින් ඔය වගේ මහ ව්‍යාකූල අරබුද පොඩි පොඩි ඒවා ලොකු ලොකු විදියට දැනෙනවා. ඇයි ඇතුළ විමසා බලන එක නෑ. එතකොට ඇතුළ විමසා බැලීමෙන්මයි පින්වත්නි සම්මා දිට්ඨිය මෝරන්නේ. එතකොට සම්මා දිට්ඨිය මෝරනකොට කෙනෙක්ගේ සම්මා දිට්ඨිය හැදෙනකොට සම්මා දිට්ඨිය කියන தত্ত্বයේ සම්මා දිට්ඨියේ ස්වභාව කීපයක් තියෙනවා. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා මහා චත්තාරීසක සූත්‍රය කියලා. මොකක්ද මේ දේශනාවේ නම? මහා චත්තාරීසක. එතකොට මේ මහා චත්තාරීසක කියන සූත්‍රයේ කරුණු තමයි 40 ආකාරයක සමන්විත විස්තරාත්මක දේශනාව කියන එක. මහා චත්තාරීසක 40 ආකාරයක විශාල දේශනාව විස්තරාත්මක මහා චත්තාරීසක කියන්නේ ඒකයි. ඒකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨිය උපදින ක්‍රම. සම්මා දිට්ඨිය උපදින ක්‍රම. එතකොට මේ සම්මා දිට්ඨිය උපදව ගන්න ගොඩාක් ඒවා ඕනේ. උදාහරණයක් විදිහට මෙහෙම අපි හිතමුකෝ. සම්මා දිට්ඨියේ තියනවා තමන්ගේ එකම එක සිතක් විමසලා සම්මා දිට්ඨිය උපදව ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙහෙම. දැන් සම්මා දිට්ඨිය උපදින ක්‍රමයක් තියෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි මේකේ තව විස්තරාත්මකයි. මේකේ දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි දෙකම හැදුනාම තමයි ලෝකෝත්තරත්වයේ ඉහළම තත්වයන් විදිහට මාර්ගඵල අවබෝධය කරා අරහත්ත්වයේ කරා කෙනෙකුට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියටත් අදාළ තත්ත්වයන් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ සිත කියමුකෝ. සිත තුල හට ගන්නවා කාමච්ඡන්දය. අපි තුල හිත ඕක විතරක් බලා ඕනනම් රහත් වෙන්න පුළුවන්. බලන්නකො කොච්චර මේ සත්‍ය අවබෝධය අපිට ළඟයිද කියලා බලන්න. ඒතර කෙනෙක් වෙන මොකුත් ඕනේ නැහැ. වෙන මොකක්වත් ඕනේ නැහැ පින්වත්. දැන් Taman තුල කාමච්ඡන්දේ හට ගන්නවා. කාමච්ඡන්දේ කොහෙද හටගන්නේ? සිතේ. ඒ කාමච්ඡන්දය එළිය ලෝකෙට බාහලනකොට කැමැත්තෙන් පිළිගන්න පුළුවන් බාහිර ලෝකයකුත් තියෙනවා කියලා අපේ හිතට දැනෙනවා. එකක් දැනෙන්නේ හිතට. ඒවා හිතට දැනෙන්නේ. එහෙම දැනුණාට පස්සේ අර සිත තුල සංස්කාර ගොඩ නැගෙනවා. ඒ සංස්කාර ටික තමයි අනාගතේ නැවත විඥාණයට නැවත අපේ විඥානේ කොහේ හරි හතර දිබ්බාගයක පිහිටන්න පුළුවන් විදියට වැඩ සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවබෝධය මේ කතාව තේරුම් ගන්න පුළුවන් මෙහි විතරයි. ලෝකෙ දන්නේ නැහැ මෙහෙම යථාර්ථවාදී රිද්මයකට පැහැදිලි කරපු සමහර තැන්වල දන්නේ බුදුරජාණන් වහන්සේ නම පහළලා හිටියා කියලාවත්.
මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ ඉන්නවා සමහර රටවල් තියෙනවා මේ බුද්ධ කියන වචනේ අහලා නැහැ ඒගොල්ලෝ. බුද්ධ කියන වචනේ අහලා නැහැ. එතකොට අර ධර්මයක් නැති වුණාට පස්සේ ඒකට අදාළ ප්‍රඥාව නැති වුණාට පස්සේ ඉතින් සමහර රටවල් දියුණුයි. දැන් කොරියාව ගන්න කත් දියුණුයි. කොරියාව උඟා දියුණුයි. එතකොට කොරියාව බොහොම වැටලා හිටපු රටක්. ඒකනේ කාලේ කියලා තියෙන්නේ මේ කොරියාවට කියලා තියෙන්නේ මේ කොලනියක් කියලා. කොරියාව කියන්නේ එච්චර හොඳ දියුණු තැනක් නෙමෙයි. මුඩුක්කු සම්ප්‍රදායක් තිබුණා කිය එහෙම කොරියාව සම්බන්ධ කියවීම් තියෙන්නේ. ලංකාවෙන් හාල්යවල තියෙනවා කොරියාවට. කණ්ඩ නැති කාලේ. එතකොට කොරියාව හරි දියුණුයි. කොරියාවේ මුදල් ඒකක එහෙම හරීම ඉහළයි. උද්දමනේ බොහොම බරපතල විදියට කඩා වැටිච්ච තැනක්. ඒ නිසා ඒ ගණනයකින් කරගන්න බැරුවට කොළ වලින් කියන්නේ කොළ 1යි කොළ 2යි එහෙම කියලා කියන්නේ 20 30000යි වටිනාකමකුත් පේන්නේ නැහැ. නමුත් දැන් ඒ දැවුන් එහෙම වැටිලා නැගිටලා ඒ රට නැගිටලා. දැන් ඔය කොරියාවේ ඉන්න මිනිසුන්ගේ ජීවිතේ මැෂින් වගේ. කොරියාවේ ඉන්න මිනිස්සු ඉන්නේ මැෂින් වගේ. උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා. නෛතික සීමාව ඇතුලේ නීති රීති ටිකක් දැඩි නිසා හරිම බයයි. හරි බයයි. නීතියානුකූල බලපෑම් නිසා පොඩි ආචාර ධර්ම ටිකක් තියෙනවා. ලොකු ආරාම සංකීර්ණ තියෙනවා. ඒ කාලේ බෞද්ධ හැඩයක් තිබිලා. බෞද්ධ හැඩයක් තිබිලා. දැන් ඒගොල්ලෝ ආවඩන්නේ ඇමරිකානු චින්තනයේට. ඒකට ආසයි ඒගොල්ලෝ. ඉංග්‍රීසි වචන 2-3ක් කතා කරන්න ආසයි. කවුරු හරි ඉංග්‍රීසි කතා කරනවා නම් ඒ අයත් එක්ක ඇයි හොඳයි කම්පවත්. බොහොම අහිංසකකමක් තියෙන රට දියුණුයි. අර ආරාම තියෙනවා. ඒවා ගරා වැටිගෙන යනවා. ඒ කියන්නේ බුද්ධ කියන ස්වභාවයටවත් ඒගොල්ලන්ට කිසිම ඇඟීමක් නැහැ. ඒගොල්ලෝ අර මේ ඇමරිකානු චින්තනයට කැමති නිසා විවිධ ඒ ඇමරිකාවට සම්බන්ධ ආගමික හැඩයන් ප්‍රවර්ධනය කරගන්න හදන. ඒත් ඉතින් කිසි උමනාවකින් නෙමෙයි, ශාස්ත්‍රවරු ගැන ඉගෙනගෙන නෙමෙයි. අර ඇමරිකාවේ හැඩයට අඩිය තියන්න ඒගොල්ලෝ කැමති නිසා එහෙම කරන්නේ. ඒකෙන් එයාලගේ තියෙන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධව තිබුණු තත්වයන් ඒගොල්ලන්ට භාග්‍යතුන් වහන්සේ සම්බන්ධව තිබුණු සමීපකම කඩාගෙන වැටෙනවා. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒක. ලොකු ආරාම සංකීර්ණ තියෙනවා. ඒවා ගරා වැටෙමින් පවතිනවා. බුද්ධ කියන වචනේවත් සමහර අය දන්නේ නැතුව ඇති. සමහර අය දන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව භෞතික දියුණුව තිබුණත් ප්‍රඥාවේ දරිද්‍රතාවේ. ප්‍රඥාවේ දරිද්‍රතාවයක් තියෙන්නේ. ඒ ප්‍රඥාවේ දරිද්‍රතාවය ආවට පස්සේ ලෝකේ දියුණුව කියලා සැලකුවාට ඒක ඇතුලේ මතුවෙන්නේ ම්ලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය. කිසිම දියුණුවක් නෙමෙයි. එහෙනම් සහනෙන් ඉන්න එපාය. දැන් කොරියාව දියුණු කියලා මිනිස්සු සහනෙන් නෑ. පුදුම මහ කරුමක්කාර ජීවිතයක් ගෙවන්නේ. අධික සීතල කාලවලට අමාරුවෙන් වැඩට යනවා. උදේ ඉඳලා මැෂින් එක වැඩ කරලා ගෙදර එනවා. ආයෙ පහුවෙනිද උදේට වැඩට යනවා. පින්වත්නි ඔහොම ජීවිතයක් ඕනද? නමුත් මේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිතේ බලන්න අපිට සල්ලි භාගේ ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් අපේ ඇතුලේ කුසලයේ තියෙනවා, පින තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගෙන අපි දන්නවා. සසර දුක නිමා කරගන්න රටාව දන්නවා. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ දුක හැදෙන විදිය දන්නවා. සසර දුක නිර්මාණය වෙලා ඇති රටාව දන්නවා. මේ දුක නිමා කරන්න පුළුවන් කියලා දන්නවා. එතකොට මේ දුක ඉවර කරන්න පුළුවන් තැන කොතනද කියලා දන්නවා. මේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ සතර පාය කියලා තැනක් තියෙනවා. නිරේ තියෙනවා, പ്രേත ලෝකේ තියෙනවා. මේ ඇතිවෙච්ච සම්බන්ධතා ඔක්කොම මරණයත් එක්ක අතෑරිලා යනවා. අතෑරෙනකොට අලුත් ජීවිත ලැබෙනවා. ඒවා ඊට දුක් සහිත වෙන්න පුළුවන්, සැප සහිත වෙන්න පුළුවන්. ඒ කවර තැනකුණත් සත්වයා ගමන් කරන්නේ සංස්කාර මත කියලා දන්නවා. ඒ සංස්කාර අනිත්‍ය වෙලා යන බව දන්නවා. ඒවා අනිත්‍ය වෙලා යනකොට නැවත නැවත රැස් වෙන සංස්කාර ඉදිරිපත් වෙලා පුනර්භවය හැදෙන බව දන්නවා. ලෝකෙ මොකක්වත් දන්නේ නැහැ.
ලෝකෙ දන්නේ එහෙම එකක්. ඒ නිසා පින්වත්නි අපිට මේ ඉන්න මට්ටම කොච්චර දුෂ්කර තත්ත්වයක් වුණත් අපට ලැබුණු අයෝමය වටිනාකමක් තියෙනවා. මොකද්ද? ප්‍රඥාව වඩලා දුක ඉවර කරගන්න පුළුවන් තැනක අපි ඉන්නේ. ඉතින් මේ වගේ තැනක ඉඳලත් අපට ධර්මයේ අතහැරෙනවා නම් ඒක තම තමන්ගේ තියෙන අදක්ෂකමක්මයි. ඒ නිසා ඔය පින්නතුන්ට අපිට කියන්න වෙන්නේ එකම එක වචනය. මොකද්ද? පුළුවන් තරම් දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවයේ ඇතුලේ දුක නිමා එතකොට දුකේ නිමාව මෙහෙ දකින්නේ අපි. පින්වත්නි කොච්චර මෙහෙ දුක ඉවර කරපු අය ඉන්නවද? අඬ ආපු මිනිස්සු කොයිතරම් අඬනික නවත්තලා ඉන්නවද මේ බණ අහලා? මහා කනස්සල්ලෙන් පීඩා විඳගෙන දුක විඳගෙන මිරිකිලා දුකෙන් හොත්තටම මේ පොඩි වෙච්ච ජීවිත කඳුළු ගලන් නැති මට්ටමට බණහලා හැදිලා ඉන්නවනේ. එතකොට මේ ධර්ම මාර්ගයේ Tamanගේ අර එළියේ ධර්මයේ වෙනුවෙන් අර බණ ටික අහන එක විතරක් නැතුව Tamanගේම ඇතුළාන්තයේ හොඳට ධර්මයේ තියාගෙන ධර්මයේ හරහා Tamanගේ ඇතුළ බලන්න පටන් ගත්තොත් පින්වත්නි දුක ඉවර වෙනවා අනේ. බණ අහලත් නිවෙනවා නම් ඒ බණවල කියාපු ප්‍රතිපත්තියට එකතු වුණොත් එයා නිවෙන්න ඕනනේ. එයා ඊට වඩා නිවෙන්න ඕන. ඒ නිවෙන්න විශාල ධර්මඥානයක් ඕනේ කියලා එකක් නැහැ. මේකයි මම කිව්වේ දැන් ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එකට අදාළව අපිට එක තත්වයක් ඇති. උදාහරණයක් විදිහට කාමච්ඡන්දය. ඒතර කාමච්ඡන්දය කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් පැන නගින තත්වයක්. එයා දන්නේ කාමච්ඡන්දේ අභ්‍යන්තරේ සිතේ හට ගන්න විදිය. ඒ නිසා කාමච්ඡන්දේ පදනම් කරගෙන යා ලෝකෙට වහ වැටෙනවා, ලෝකෙට ප්‍රතිචාර දක්වනවා, ඇතුලේ සංස්කාර රැස් කර ගන්නවා. ඇයි එහෙම වෙලා? මිත්‍යා දෘෂ්ටියට. එතකොට බුද්ධ ශාසනය කියනවා කතමංච භික්කවේ සම්මාදිට්ඨි මේ සම්මාදිට්ඨියේ පැති දෙකක් තියෙනවා. ද්වයං වදාමි දෙපැත්තක් තියෙනවා. එතකොට දැන් කාමච්ඡන්දය කියන එක මිත්‍යා දෘෂ්ටිය. එතකොට දැන් කෙනෙක් තෝරගන්න ඕන මිත්‍යා දෘෂ්ටිය හැටියටත් සම්මාදිට්ඨියට හැටියටත් තේරුම් ගන්න ඕන. එතකොට මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? කාමච්ඡන්දය. එච්චරයි. ඕකෙන් විතර නිවන් දකින්න විදිය ඔන්න කියනවා. සම්මාදිට්ඨියේ ද්වයං වදාමි. මිත්‍යා දෘෂ්ටි එකයි. මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? කාමච්ඡන්දේ ඇති වෙන විදියට එයා හිතන පතන එයාගේ සිතුවිලි රටාව නඩත්තු කරන මට්ටම මිත්‍යා දෘෂ්ටිය. ඒකට අනිත් පැත්ත මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය මොනවද? ද්වයං වදාමි දෙපැත්තයි. ද්වයං වදාමි දෙපැත්තයි. එකක් තමයි මොකද්ද? සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්කා. සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්කා සම්මාදිට්ඨි. ආශ්‍රව සහිතයි. සාසවා පුඤ්ඤභාග්‍ය පිනට බරයි. උපදිවේපක්කා මතුවට සැප විපාක හම්බ වෙනවා. ඒකට අදාළ තත්ත්වයක් තියෙනවා සම්මාදිට්ඨියේ. තවත් සම්මාදිට්ඨියේ පැත්තක් තියෙනවා පින්වත්නි. අනාසවා ලෝකෝත්තර මග්ගංගා. අතිබික්කවේ සම්මාදිට්ඨි අරියානාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨි. ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මාදිට්ඨිය. දැන් අපි ගත්ත ප්‍රස්තුතය ප්‍රධාන සාක්ෂිය මොකද? ප්‍රධාන සාක්ෂිය තමයි කාමච්ඡන්දය. දැන් ඒක ඇතුලේ අපිට හදන්න තියෙන්නේ සම්මාදිට්ඨිය විතරයි. මේ කියන්නේ කාමච්ඡන්දය කියන්නේම මිත්‍යා දෘෂ්ටිය. කාමච්ඡන්දේ ඇති වෙන විදියට සිතුවිලි ප්‍රවාහය වැඩ කරනවා නම් එයාට ඒකේ අවදානම තේරෙන්නේ නැති කමටනේ. ඒතර සම්මාදිට්ඨිය මොකද්ද? සම්මා දෙපැත්තයි. සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්කා කියලා කොහෙල්ලක් තියෙනවා. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා තව කැලලක් තියෙනවා. සාසවා එයා හැම වෙලාවකම කාමච්ඡන්දේ මඩින්න හදනවා. මඩින්න හැදුවට හිතේ ආශ්‍රව කැඩිලා නැහැ. කාමච්ඡන්දෙන් එයා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න කැමති. පුඤ්ඤභාග්‍ය කාමච්ඡන්දේ පදනම් වෙන්නේ නැතුව පංචකාමයන් නැතුව
පංචකාමයන් සමග මිශ්‍ර වෙන්නේ නැතුව එයා පුළුවන් තරම් එයාගේ මේ සංකල්ප කල්පනා කරන විදිය වෙනස් කරගන්න හදනවා. නමුත් ආශ්‍රව තියෙන නිසාරක පැන නගිනවා. ඒ නිසා එයාගේ කාම කැමැත්ත එයා ධර්මී පැත්තෙන් හරව ගන්න හදනවා. දැන් උදාහරණයක් විදිහට එයාට රූප බලන්න කැමැත්ත ඇති වෙනව වෙනුවට එයා මොකද කරන්නේ? එයා පුළුවන් තරම් ආරාමයට ගිහින් බෝධින් වහන්සේ නාවනවා, සංඝයාට දන් පැන් පුදනවා. ඉතින් ආරාමයට ගිහින් වාඩි වෙලා ඉන්නවා ටිකක්. මලු පෙත් මං ඇමදිනවා. අර කාමච්ඡන්දේ පදනම් කරගෙන ඇස පිනවන්න කියලා, මනාප රූප බලන්න කියලා, ටීවී එක බලන්න කියලා, නොයේක් චිත්‍රපටි බලන්න කියලා මේ හිත ඉල්ලද්දී එයා අමාරුවෙන් වෙනස් වෙන්න හදනවා. නමුත් කෙලස් තියෙනවා හිතේ. පුඤ්ඤ භාගිය පිනට බරයි. පිනට උපදි වේපක්කා. එතකොට එයාට මොකද වෙන්නේ? අර පින්පක්ෂේ නියෝජනය කරන විදියට එයාගේ කල්පනාව හැදිලා තියෙන නිසා. උපදි වේපක්කා. අනාගතයේ එයා ඒ වැඩ කරන විදිය, හිතන විදිය, වැඩ කරන කල්පනා කරන විදිය මතුවට සැප විපාක ලැබෙනවා. එයා ඒ කල්පනා කරන විදිය නෑ මේ රූප බලන්න ඕනේ මම මේ බුදුරජාණන්සේ ගැන කල්පනා කරනවා කියලා, ධර්මයේ ගැන කල්පනා කරනවා, බණක් අහනවා, සින්දු අහන්න කියලා හිතෙන්න නෑ මම බණක් අහනවා මේ වෙලාවේ කියලා එයා පොඩි වෙනස් වෙන්න හදනවා. නමුත් අසාර්ථකයි, ගොඩාක් සාර්ථක නෑ. එතකොට ඔය මට්ටමට ඕගොල්ලෝ අමාරුයි. ඒක ලේසි නෑ. මොකද නැවත නැවත කාම ඡන්දේ ඉදිරිපත් වෙනවා. ඒ මට්ටමේදී උපදි වේපක්ක මතුවට සැප විපාක ලැබෙනවා. හැබැයි ඒකේ තව දැන්වදාමි දෙපැත්තක් තියෙනවා. අනිත් පැත්ත මොකද්ද? අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග. එතකොට ආර්ය මට්ටමක් තියෙනවා. දැන් මේ අපි කියන ප්‍රස්තුතේ මොකද්ද? ප්‍රස්තුතේ තමයි කාම ඡන්දය. ඒතර කාමච්ඡන්ද ඉදිරිපත් වෙලා වැඩ කරනවා වෙනුවට ධර්මච්ඡන්ද ඉදිරිපත් වෙලා වැඩ කරනවා. නමුත් ආශ්‍රව සහිතයි. ඒ නිසා ඕනම වෙලාවක නැවත කාමච්ඡන්දය පැන නගිනවා. ඒක සම්මා දිට්ඨියක් ඒකත්. හැබැයි ඒක නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් මට්ටමේ સંદર્ભය කොහොමද? අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ආර්ය වෙච්ච එකක් තියෙනවා. අනාශ්‍රව ආශ්‍රව නැති මට්ටමක් තියෙනවා. ලෝකෝත්තර මග්ගංග. ලෝකෝත්තර මාර්ගාංගයක් විදියට එයාගේ සංකල්පනා තියෙන්න ඕන. අරියා ආර්යයි. ආර්ය ස්වභාවය මොකද්ද? හැම වෙලාවකම පින්වත්නි කාම සංකල්ප පැන නගින විදිය බලනවා එයා. එයාගේ හිතේනේ කාමච්ඡන්දේ ඇති වෙන්නේ. කාමච්ඡන්දේ ඇති වුණ විදිය කොහොමද කාමච්ඡන්දේ ඇති වෙන්නේ? කාම ධාතුව නිසා. මේ ඉපදිලා ඉන්නේ කාම ලෝකේ නිසා කාමච්ඡන්දේ ඇති වෙනවා. දෙවෙනි එක තමයි පින්වත්නි කාම සංකල්පනා නිසා මේ කාම ධාතුව නිසා එයා තුල කාමයන් පිළිබඳ කල්පනා කරන්න හිතෙනවා. කාමච්ඡන්දය ඇති වෙන විදිය බලනවා. කාමයන් ගැන කල්පනා කරනකොට කැමැත්ත පදනම් කරගෙන දෘෂ්ටියක් හිතේ නිර්මාණය වෙනවා. මොකද්ද දෘෂ්ටිය? කැමැත්තෙන් අල්ලගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. දෘෂ්ටියක් හැදෙනවා. ලෝකයක් මේ තියෙන නිසානේ මගේ කැමැත්ත ඉපදෙලා තියෙන්නේ. කෝ ලෝකේ මේ එළියේ තියෙන්නේ කියලා දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. ලෝකයක් ඇත. කුමකටද? මගේ කැමැත්තට හරියන විදියට ලෝකයක් තියෙනවා. කාම දිට්ඨිය කියලා ඔකට කියන්නේ. ඒ නිසාම පින්වත්නි දෘෂ්ටිය මත පිහිටා එයා තුල කාම සංකප්පෝ කාම සංකල්පනා පැන නැගලා කාම ඡන්දය කැමැත්ත පදනම් කර කාමයන් පදනම් කරගෙනම එයා තුල බරපතලව පැන නගින ක්ලේශකාම වස්තුකාමී මෝරනවා. මෙන්න මේක ඇති වෙච්ච විදිය, මේක හටගෙන තියෙන විදිය බලනවා. එතකොට එයා තුල පැන නගිනවා මොකද? ආර්ය ස්වභාවය. දෙවෙනි එක අනාසවා. කාම ආශ්‍රව කැඩෙන විදියට, ආශ්‍රව නැති වෙන විදියට, එයා කැමැත්ත පදනම් කරගෙන ඇති වෙලා ඇතුලේ පැසවන්නේ නැති විදියට, එයා කැමැත්ත කාමච්ඡන්දේ පදනම් කරගෙන සිත හට ගන්න විදියත්, ඒ සිත එතනම නැති වෙලා යන විදියත් බලනවා. අනාසවා. ආර්ය වෙන්නේ කොහොමද? මේ කාමච්ඡන්දේ ඇති වුනේ කොහොමද? කාම ධාතුව නිසා, කාම සංකල්පනා නිසා, කාම දෘෂ්ටිය නිසා කාමච්ඡන්දේ ඇති වෙලා. ඒකේ ප්‍රධාන දේ කාම ලෝකෙ ඉපදිච්ච එක. කාම ධාතුවනේ. කාම ධාතුව. අපි තුල කාම ධාතුව තිබ්බ නිසානේ කාම ලෝකේ කර්ම හැදිලා මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් අපි බ්‍රහ්ම ලෝකේ යන්න එපායේ. ඒතර කාම ධාතුව නිසා, කාම දෘෂ්ටිය නිසා, කාම සංකල්පන නිසා කාමච්ඡන්දය අන්න ඇති වෙච්ච විදිය බලනවා. අරියා අනාසව මේ කැමැත්ත පදනම් කරගෙන ඇති වෙන චිත්ත ප්‍රවාහය ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා.
ආය ඇති වෙනවා ආය නැති වෙනවා. සිත ඇති වෙන නැති වෙන විදිය බලනවා. එතකොට කාමයන් පදනම් කරගෙන කාම ආශ්‍රව ගලන එක, කාම කැමැත්ත පදනම් කරගෙන කෙලෙස් ඇතුලේ පැලවෙන එක, පල් වෙන එක. අනාසව ආශ්‍රව කියන්නේ පල් වෙනවා කියන එක අනාසව. අර තමන් තුල කැමැත්ත පදනම් වෙලා ඇතුලේ තමන්ගේ අභ්‍යන්තරේ පල් වෙන එක නවතිනවා. අර අනාසව. ලෝකෝත්තර මග්ගංගා. එතකොට ඒ පුද්ගලයා ලෝකෝත්තරත්වයේ පැත්තට යන විදියටයි යාගේ සිත දැන් වැඩ කරන්නේ. ඒක සම්මාදිටිය තව පැත්තක් බලන්න. එක වචනයක් අල්ලගෙන ඒකේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රවාහය, ලෞකික සම්මාදිටිය ප්‍රවාහය, ලෝකෝත්තර සම්මාදිටිය ප්‍රවාහය කියලා විමසන්න ගියොත් එයාට යාගේ සිත එකම එක තත්වයක් ඇතුලේ එයාට සමස්ත සිතේ ස්වභාවය අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වීම පිණිස අර තමන් තුල කාමච්ඡන්දේ ඇති වෙන විදිය නැති වෙන විදිය ඔය ඉන්න මට්ටමේ බලලා බෑ, භාවනා කරන්න ඕන එකට. කාමයන් දුරු වීම පිණිස භාවනා කරන භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. රේරුකාණි චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ විදර්ශනා මාර්ගය කියලා පොතක් තියෙනවා. ඒක ගොඩාක් තියෙනවා භාවනා ක්‍රම. ඕන කෙනෙකුට අරන් පෙන්නලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කාමයන් දුරු කිරීම පිණිස මෙන්න මේ භාවනා ක්‍රමය කරන්න කියලා උන්වහන්සේ පෙළ ගස්සලා තියෙනවා. ඒවට අනුව භාවනා එතකොට තමයි ඔගොල්ලෝ මේ අහගත් එක යථාර්ථයක් වෙන්නේ ඔයාලගේ ජීවිතය ඇතුලේ. ඔගොල්ලන්ගේම ජීවිත අත්දැකීමක් වෙනවා. අන්න ඒ විදිහට Tamanගේම ජීවිතය අත්දැකීමක් විදිහට ධර්මය අහුල ගන්න බලන්න. එතකොට දුක නිමා වෙන එක ගොඩක් අමාරු එකක් නෙමෙයි. මේ ජීවිතය තුළදීම දුක නිමා කර ගන්න පුළුවන්. ඒ බඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පින්නතුන්ලා හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.